Hi, welcome to my YouTube channel Red Chilli Stories. අද මම වීඩියෝ එකක් අරගෙන එනවා ඔයගොල්ලොත් එක්ක ලන්ච් එක අපි රෙඩි කරනකොට කොහොමද එකිනෙකට මැච් වෙන්න එළවලු අරගෙන ලන්ච් එක අපි රෙඩි කරන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසි ෆ්‍රිජ් එකේ ඉතුරු වෙලා තියෙන vegetables අරගෙන හරිම සාමාන්‍ය බොහොම සරල විදිහට ගොඩක් රසවත්ව කොහොමද අපි අද ලන්ච් එක පිළියෙල කරන්න කියලා බලමු. දිගටම මගේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න. මම පරිප්පු එක හදනකොට කිසිම තෙම්පරාදුවක් කරේ නැහැ. ලුණු සුදු ලුණු කරපිංච රම්පිත් 3-5 කුරුඳු පොතු මේ හැමදේම දාලා පොල් කිරි දාලා හදාගත්තේ. ඊළඟට මාළු එකත් මේ විදිහටම සුදු ලුණු කුරුඳු පොතු මේ හැමදේම දාලා ටෙම්පරාදු වෙනකොට තමයි මම ඒකට roasted curry powder, chili powder, turmeric මේ ටික දාලා හොඳට තෙලේ ටෙම්පරාදු වෙනකොට මාළු ටික දාලා වතුර චුට්ටක් දාලා හදාගන්නේ. මාළු එක හදනකොට අනිවාර්යයෙන්ම ගොරක ටිකක් එකතු කරගන්න. එතකොට හරිම රසයි. මම අමු මිරිස් තක්කලි ලුණු මේ හැමදේම දාලා ගම්බිරිස් එකතු කරේ නැහැ. කෑලි මිරිස් ටිකක් එකතු කරලා දෙහිස්ම ටිකක් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. ඊළඟට මම හැදුව බෝන්චි කැරට් දාලා හදපු ස්ටු එක. මේක ඔයගොල්ලෝ මේ විදිහට හදලා තියනවාද බලන්න. හරිම රසයි. මුලින්ම තෙල් ටිකකට සුදු ලුණු රම්පේ කරපිංච මේ ටික දාලා අබ දාන්න අනිවාර්යයෙන්ම. ඒ වගේම ඊළඟට අපි එකතු කරගන්න ඕන දේ තමයි මෙතනදී සූදුරු අබ කියන ටික අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. කුරුඳු පොතු එකතු කරගන්න ඕනේ. ඊළඟට දැන් මේකෙදි කැරට් බෝන්චි ටික දාලා අපි වතුර පොඩ්ඩක්වත් දාගන්නේ නැහැ. පොල් කිරි දාගන්නෙත් නැහැ. අන්තිමට පොඩ්ඩක් මේ විදිහට තෙලෙන් තැම්බෙනකොට ලුණු ගම්බිරිස් දෙහි ඉස්ම ටිකක් එකතු කරගන්න ඕනේ. හරිම රසයි. මේ විදිහට ඔයගොල්ලෝ හදලා බලන්න.